කල්යාණ මිත්‍රයෙක් ඔහුට මුණ ගැස්වන්නේ පිනෙන්. දැන් අපි කියනවා අහවලා මිත්‍යා දෘෂ්ටිකයි යාළගේ පිටිපස්සේ මෙයාලා යනවා කියලා. ඉතින් ඇයි මිත්‍යා දෘෂ්ටික දෙයක් පිටිපස්සේ යන්නේ? එයා කරපු කර්මය. එයාට හොඳ පුණ්‍ය සංස්කාරයක් තිබ්බනම් පෞකාර අසත්පුරුෂය මුණ ගැහෙන්නේ නැහැ. හොඳ යාළුවෙක් මුණ ගැහෙනවා. හොඳ යාළුවෙක් කැමති නම් හොඳ කල්යාණ මිත්‍රයෙක් කැමති නම් පින් කරන්න. යෝනිසෝ මනසිකාර්ය පිහිටන්නේ පිනේ විපාකයක් විදියට. දැන් අපි මේ අහනවා මේ ඉවරයි. බණ කිව්වා ඉවරයි. ඔයාලා බණ ඇහුව නැගිට්ටා ඉවරයි. ආයෙ ගිහිල්ලා පරණ ලෝකේ. ඇයි මේක ඇතුළට යන්නේ නැත්තේ? ඇයි මේ ලේ ධාතුවත් එක්ක එකතු වෙලා මේක ඇතුලේ කැළැත්තෙන්නේ නැත්තේ? ඇයි මේ අහන බණ හිතට කාවදින්නේ නැත්තේ? ඒ යෝනිසෝ මනසිකාරය නැත්තේ ඇයි? අපිම කරගත්ත දේවල්. බුද්ධ ශාසනයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරලා ඔහුට ප්‍රතිඵල ලැබෙන දේ පිටිපස්සේ සසරේ ඔහු කරගත් පින තියෙනවා. පටිසම්භිදා අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන චතු පටිසම්භිදා ලැබෙන්නේ පිනේ විපාකයකින්. විමෝක්ෂ ලැබෙන්නේ යාච ශාවක පාරමී සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන ශ්‍රාවකෙක් කරවන්නේ පිනක විපාකය. පච්චේක බෝධි පසේ බුදු කෙනෙක් පහල කරවන්නේ පිනේ විපාකය. පසේ බුදු කෙනෙක් පහල වෙන්නේ පින මෝරලා තවත් බුදු කෙනෙක් පහල වෙනකල් ඉන්න කැමති නෑ අර පින. එච්චර පින මෝරලා. ඒ නිසා තවත් බුදු කෙනෙක් පහල වෙන්න කලින් ධර්මය අවබෝධ කරන්න. පසේ බුදු එක් පිනෙන් කරන්න. බුද්ධ භූමී සම්මා සම්බුදු කෙනෙක් වෙන්නේ කොමක විපාකයක් විදිහටද? පිනේ. සබ්බ මේතේන ලබ්බති. සම්මා සම්බුදු බවත් ලැබෙනවා නම් අනිත් දේවල් ගැන කවර කතාවද? ඒවං මහිත්‍තිකා ඒසා යදිදම් පුඤ්ඤ සම්පදා. මෙච්චර මහා අර්ථයක් පිනෙන් උපද්දවනවා. තස්මා ධීරාම් පසංසන්ති පණ්ඩිතා කත පුඤ්ඤතා. ඒ නිසා නුවණැත්තෝ පින් කරන එකට හරියට ප්‍රශංසා කරනවා කියලා. එහෙනම් අද කාලේ පිනට ගරහනවා නම් නුවණ නැහැ. පින ගැන දන්නේ නැහැ. බුද්ධ වචනෙට ගරහනවා. පුළුවන් තරම් පින් කරන්න. යහපත් දේවල්ම කරන්න. පව් නම් කරන්න එපා. පව් කළොත් මේ කියපු හැම දෙයක්ම නැසෙනවා. යදා පුඤ්ඤක්ඛයෝ හෝති සබ්බ මේදේ විනස්සති. පින් නැති වුණොත් ඔක්කොම නැති වෙලා යනවා. ඇයි හිඟමන් යදින්ට කඩමාල්ලක් කරන් මහපාරට ඔහුව දැම්මේ කවුද? ඔහුගේ පින් නැති බවයි. පැහැදිලිද? සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් අනේ අපිට මේ බණ කලින් ඇහුණා නම් මහාන වෙන්න හරි තිබ්බා කියලා. ඒ වයසට ඔබට ඒක ලැබුණ නැත්තේ ඒ වයසට ඒ ධර්මයේ ලැබෙන පින ඔබ කරලා නැති නිසා. තමන් නොකරපු දේ ගැන ඇයි තැවෙන්නේ? ඒ නිසා දැන් ලැබිච්ච ධර්මයෙන් පිහිට පිළිසරණ හදාගන්න. වරදින් අත්මිදුනා කියන සතුට තියාගන්න. කෝටියක් පව් මතක් වෙද්දී හිත විපිලිසර කරගන්න එපා. පරණ පව් මතක් වෙද්දී හිත පිච්චිලා දුකට එනවා නම් අන්න විපිලිසර වුණා. මැරෙන වෙලාවේ මතක් වුණොත් ওই ප්‍රශ්නේ එනවා දැන්. දැන් පුරුදු කරන්න තමන් කරපු පව්කමක් නරක දෙයක් මතක් වෙනකොට හිත දුකටපත් වෙන එක නැති කරගන්න. මං දැන් එයින් නිදහස් වුණා. මං දැන් වෙනස් කෙනෙක්. මම මගේ ජීවිතේ වෙනත් පැත්තකට ගත්තා. මං දැන් පින් කරන කෙනෙක්. මම මේ පින් කුසල් කරලා තියෙනවා කියලා හිතට ගන්න. පින් පොතක් ලියාගෙන පින් සිහි කර හිතට හුරු කරන්න පින් සිහි කරන එක. අද කාලේ හිත පිරිසුදු කරන්න තියෙන උපක්‍රමය. අමාරුවෙන් කරන්න. බුදුවරු පහළ වෙච්ච කාලේ පින්වන්තයෝ ඉපදිච්ච කාලේ වැස්ස කාලයක කනින ලිඳක් වගේ පහසුවෙන් කරන්න පුළුවන්. ගුණධර්ම පුරුදු කරන එක.